ආයිබන් ළමයි ඔයාලා හැමෝටම ඔන්න අපේ ප්‍රොඩක්ෂන් ප්‍රැක්ටිකල් එකක් එක තමයි ඔයාලා මේ යන්නේ. එතකොට ඔයාලට පේන ඇති මෙතන ප්‍රොඩක්ෂන් වලට ඕන බඩු ටිකක් තමයි අපි ළඟ තියෙන්නේ. ප්‍රොඩක්ෂන් එකේ අපි ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයක් තියෙනවා. ඒකේ එකක් තමයි ප්‍රධාන වශයෙන් යන දෙකක් තමයි දෙකක්. එකක් තමයි ලී එක ලී ප්‍රොඩක්ෂන් එක අනිත් එක තමයි තහඩු ප්‍රොඩක්ෂන් එක. දෙකම අපි කතා කරනවා. ඒතර මේ ඉස්සෙල්ලාම යන්නේ තහඩු ප්‍රොඩක්ෂන් එක. මේ වගේ ඔයාලට ගණකම අඩු තහඩුවක් දෙනවා. මේ තහඩුවේ අපිට දෙන ලද ඩ්‍රෝවින් එක මේ තහඩුව මත ඇඳලා සලකුණු කරලා ඊට පස්සේ ඒවා සම්බන්ධ කිරීම කරලා ඔන්න වැඩ ටික කරන්න තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා ඇති මම ළඟ පොඩි ආයුධ ටිකක් තියෙනවා උපකරණ ටිකක් තියෙනවා මේ මුලින්ම මම ළඟ තියෙනවා මෙන්න මේ වගේ අඳින කටුවක්. මෙන්න මේකෙන් අපි කරන්නේ අපේ මේ තහඩුව මත ඇඳ ගැනීම. ඒතර මම එකින් එක පියවර වශයෙන් කියන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අපේ වෙන වැඩේ කියන්නේ මේ ආයුධ වලින් කරන දේවල් අපි මේ වගේ වාණ්‍ය අඩු කෝදුවක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ අඳින කටුවේ මෙහෙම ඇඳ ගන්න. මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න අඳින කටුවෙන් ඇඳ ගන්න ඕනේ. මම මේ පියවර වශයෙන් කරන්නේ ප්‍රැක්ටිකල් එක කරනවා නෙමෙයි. කරද්දී අනිවාර්යෙන් ග්ලව්ස් දා ගන්න ඕනේ. මම මේ කියන්නේ ආයුධෙන් ආයුධේ වෙන වැඩේ. ඊට පස්සේ අඳින කටුවෙන් අඳින එක. අපි ඕන පැත්තකින් තියමු. ඒතර වාණ්‍ය අඩුවල හරි. ඊට පස්සේ මේ මුළු මට්ටමක් අපිට දෙනවා. ඒතර මේ මුළු මට්ටම මොකටද ඕන වෙන්නේ? මුළු මට්ටම ඕන වෙන්නේ දැන් අපි මේ ගහපු රේඛාව හරියටම හරි කෙලින්ද කියලා අපිට හොයාගන්න බෑනේ. නේද? ඒ නිසා අපි සාමාන්‍ය වගේ හරි මොකුත් ඩ්‍රෝවින් නැතුව වෙන මොකුත් නැතුව හරි කෙලින් රේඛාවක් ගහනවා නම් මෙන්න මේ විදිහට මුළු මට්ටම තියන්න ඕනේ. මේකට මේ දාරයට හේතු වෙන්න. මම හිතනවා ඔයාලට පේනවා මේ දාරයට හේතු වෙන්න තියලා මෙහෙම අල්ලලා තමයි ඔන්න හේතු වෙන්න තියලා මේ පැත්ත තහඩුවට හේතු වෙන්න තියලා තියෙන්නේ. තියලා හරිද? මොනවම අල්ලගෙන මෙතනින් අපි ඇඳහම රේඛාවක් හරියටම අංශක 90ක් හිටින විදිහට හරි සිරස්ව හරි කෙලින් රේඛාවක් තමයි දෙන්නේ. ඒතර අපි කලින් ඇඳපු රේඛාව ඇඳලාමයි අපි නිකන් අඩුවල තියලා. ඒතර ඒක වැරදි. එහෙම අඳින්න බෑ. නිකන් රේඛා අඳින්න පුළුවන්. හැබැයි මෙහෙම අඳින එක වැරදි. ඒතර මේ මම මේක ඔන්න වැරදි දාගන්න. මේක වැරදි. මුළු මට්ටම තියලා හරියටම කෙලින් රේඛාවක් ඇඳ තමයි කෙලින් රේඛා හරි. හරි. එතකොට ඔන්න අපි කෙලින් රේඛා අඳින විදිහ සහ මේක තියෙන්නේ අංශක 90 තැන් මැනලා ලකුණු කරගෙන අඳින්න. මේකත් ඔන්න පැත්තකින් තියමු. අඳින කටුවත් පැත්තකින් තියමු. ඊට පස්සේ යම් තැනකින් අපිට සිදුරක් විද ගන්න ඕන නම් අපි පාවිච්චි කරලා ළමයි මෙන්න මේ වගේ මැදි පොන්චියක්. යම් කිසි තැනකින් සිදුරක් විද ගන්න ඕන නම්. එතකොට අපි මේකේ කරන්නේ අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් අපි මේ වගේ පොඩි රේඛා දෙකක් ඇඳගෙන මේ බලන්න. මේ මම නිකන් අඳිනවා රේඛා දෙකක්. මෙහෙම රේඛාවයි. මෙහෙම රේඛාවයි අඳිනවා. මේ රේඛා දෙක කැපෙන තැනින් අපිට ඕනේ සිදුරක් විදින්න. සිදුර විදින්න අපි ඩ්‍රිල් එක පාවිච්චි කරනවා. හැබැයි සිදුර විදින්න කලින් අපි ඒ සිදුර විදින තැන ලකුණු කරන්න ඕනේ. සිදුරක් විදින තැනක් සලකුණු කරන්නේ මෙන්න මේ මැදි පොන්චියේ. හරිද? මැදි පොන්චියෙන් තමයි සලකුණු කරන්නේ. මැදි පොන්චියේ මෙන්න මෙහෙම තියලා හරිද? මෙහෙම තියලා අපිට පුළුවන් මිටියෙන් මේකට මේ වගේ තට්ටු කරගන්න. එතකොට මෙතන පොඩි සිදුරක් කියන්නේ හිල් වෙන්න කරන්නේ අපි පොඩි සලකුණු කිරීමක් කරනවා. ඒතර අපිට ඩ්‍රිල් එක මේ කුඩින් තියලා විද ගන්න ලේසි. එහෙනම් මේක තියෙන්නේ මැදි පොන්චියේ අපි පාවිච්චි කරන්නේ සිදුරක් විදින තැනක් සලකුණු කිරීම සඳහා. ඊළඟට ඔන්න අපිට තව දෙකත් එකක් මේ තියෙන්නේ අපේ තහඩු කපන කතුර. අපි මේකෙන් කරන්නේ මේ තහඩුව කපා ගන්න එක. ඒතකොට මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මෙන්න මෙහෙම. අපි හිතමු මට ඕනේ මෙන්න මේ කෙළවරේ දාරෙන් මේක කපා ගන්න. හරි මෙන්න මේ රේඛාවෙන් කපා ගන්න ඕනේ අපිට. ඒතර මට ඕනේ මේක අයින් කළා මේ පැත්ත තමයි මට ඕනේ වෙන්නේ. ඒතර මට ඕනේ පැත්ත මේක. මේ තීනම් මේ කොටස මට ඕනේ පැත්ත. හරිද? මේ පැත්ත තමයි මට ඕනේ පැත්ත. මේ කෑල්ල මම කපලා අයින් කරන පැත්ත. මම මේ ඔන්න කතරයක් දාන්නකො මේ කතර දාන පැත්ත මම කපලා අයින් කරනවා. ඒතර කපලා අයින් කරන පැත්ත ඒ පැත්ත නම් ඒක අයින් කළා විසිකලා දානවා. එහෙමනම් ඔන්න මම මේ වගේ අරගෙන අපේ තහඩු කපන කතුර අරගෙන මෙන්න මේ රේඛාව ඇඳපු රේඛාව ඇතුළට හිටින්න පේන්න තමයි කපන්නේ. ඔයාලට පේනවද මේ බලන්නකෝ රේඛාව මෙන්න මෙහෙම රේඛාව ළඟින් රේඛාව උඩින් නෙමෙයි කපන්නේ රේඛාවට එළියෙන් කපන්නේ. මේ බලන්න කැපුවට පස්සේ ඔන්න බලන්න
තව මේකේ කරුණු කිහිපයක් තියෙනවා. ඔන්න එක කරුණක් තමයි මෙහෙම. දැක්කද? මේ කෑල්ල මට ඕනේ නැහැ. මේක මං අයින් කරනවා. මේක මං අයින් කරනවා නම් දැක්කද අපේ වැඩ කොටස මත රේඛාව තියෙනවා මේ. රේඛාව හිටින විදිහ තමයි කපන්න ඕනේ. එහෙමයි කියලා ගොඩාක් කපන්නේ නැහැ. රේඛාවට ආසන්නෙම කපන්නේ. හරි. ඊට පස්සේ මම තව උදාහරණයක් ගන්නවා. තව කපන්න. මම ඔන්න ආයෙත් කපනවා. කපද්දී මෙන්න මේ කතුර අපි මේ කතුර හොඳට බලන්න. මෙන්න මෙහෙම පිය වෙන්නම කපන්නේ නැහැ. ඔන්න ඔහොම පිය වෙන්න කපන්නේ නැහැ. අපි මේ කෙලවරට තියලා ටික ටික තමයි කපන්නේ. ඔන්න ඔහොම ටික ටික තමයි කපන්නේ. ඔහොම පිය වෙන්නම කපන්නේ නැහැ. ඒකත් අපි ඔන්න තහඩු කපන කතුරෙන් කපද්දී අපි වග බලාගත යුතු දෙයක්. ඔන්න ඔහොම තියලා ඔන්න මේ වට පේන ඇති මෙහෙම බැලුවාම ඔන්න මම කපන්නේ ටිකයි ආය ඈඩ් කරලා ආය කපන්නේ. ටිකයි කපන්නේ පිය වෙන්නම කපන්නේ ආය ඈඩ් කරලා ආය කපන්නේ. දැක්කද? ආය ඈඩ් කරලා ආය කපන්නේ ආය ඈඩ් කරලා ආය කපන්නේ. දැක්කද? ඔන්න පිය වෙන්නම කපන්නේ නෑ ළමයි ඈ. හරිද? පිය වෙන්නම කපන්නේ ඈඩ් කර කර කපන්නේ. රයිට්. ඔන්න ওই දේ තමයි කපා ගන්න ඕනේ. ඒතර තහඩු කපන කතුරත් ඕකේ. ඊළඟට අපිට යම් කිසි තැනකින් සිදුරක් විදිනවා නම් මම ඒකටත් අදාළව ඔයාලට කියන්නම් කොහොම සිදුර විදින්නේ කියලා. හරි. ඒතර සිදුර විදින්නේ කොහොමද කියලා මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඔන්න අර විදිහටම කලින් වගේ මේකේ සිදුරක් විද ගන්න ඕන තැනක් මැදි පොන්චිකින් ලකුණු කර ගන්නවා. මෙහෙම ඔන්න තිබ්බා. හරි. ඊට පස්සේ මේ දෙන්න කැපෙන තැන තමයි අපි සිදුර විදින්නේ. එහෙමනම් අපි මෙතනින් තිබ්බා. right. ඔන්න සලකුණු කරගත්තා. එතකොට අපිට මේ වගේ ලෑලි කෑල්ලක් ඕන අපි වැඩ මේසෙට තියලා විදින්නේ නැහැ. අපි මේ වගේ කෙලවරකට හයි කරනවා. right. අපි ඔන්න ඔහොම විදියට ලෑලි කෑල්ලක් තියලා ඔය වගේ අපි වැඩ මේසෙට අපි මෙහෙම සම්බන්ධ කරගන්නවා. අපි G කලම් එකකින් තමයි එහෙම සම්බන්ධ කරගන්නේ. right සම්බන්ධ කරගෙන මෙතන තමයි අපි සිදුර විදින්න තැන අපි ලකුණු කරගත්තේ. right එතකොට ඔන්න අපි drill එක මේ විදිහට අරගත්තා. ඔයාලට මෙතන පේනවා ඇති දැන් අපි drill එකකින් විද ගන්න කලින් දැන් මේ අපිට සාමාන්‍යයෙන් drawing එකක් නැත්නම් අපේ මේ හදන්න කියන එක දෙනකොට මෙන්න මෙතන ඔයාලට පේනවද විස්කම්බය 3 මිලිමීටර වෙන්න තමයි මේ සිදුර විදින්න ඕනේ. මේ සිදුරු දෙකක් විදිනවා නම් යම් තැනක කොහේ හරි සිදුරක් විදිනවා නම් ඒ විදින්න ඕනේ සිදුරේ විස්කම්බය අපිට දෙනවා. ඒතර මේ විස්කම්බය මේ කට්ටේ තමයි ගහලා තියෙන්නේ. දැන් මේක ගත්තාම මේ කට්ට මෙහෙම ගල්වලා ගත්තාම මේ කට්ට මත ගහලා තියෙනවා මේ අගය. මේ කට්ට මත ඔයාලා මේ කට්ට කරකොල බලන්න. ඒතර මේ කට්ට මත මිලිමීටර් 3යි කියන එක සඳහන් කරලා තියෙනවා. මේ කට්ට කරකොල බැලුවොත් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. මිලිමීටර් 3යි කියන එක ගහලා තියෙනවා. හරිද? එතකොට මේ ඒ මිලිමීටර් 3 කට්ට තමයි පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් දුරට ඔයාලගේ දැන් ප්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ කොහොමත් එක කටු වර්ගයයි සහ එක කටු වර්ගය කියන්නේ මේ සිදුරු තියෙන එක වර්ගෙන නිසා කොහොමත් ඩ්‍රිල් එකට ඒ කට්ට දාලාම තමයි තියෙන්නේ. ඒවා වෙනස් කරන්නේ නැහැ ගොඩක් දුරට. එහෙම නැතිවුනොත් කට්ටේ ගහලා තිනවා මේක කොච්චර අගයක්ද කියලා. right. එහෙනම් ඔන්න අපි ඩ්‍රිල් එකේ කට්ට හයි කරගත්තා. ඔන්න අපි මෙතෙන්ට තියලා අපි අර බැදි පොන්චින් සලකුණු කරගත්ත තැනට තියලා මේ සිදුර විද ගන්න හදන්නේ. මොන බලන්න විදින විදිය. විදිනකොට ඔයාලා බලන්න මෙහෙම අල්ලා ගන්න ඕනේ මෙතනින්. බලන්න. අල්ලා ගන්න ඕනේ මෙන්න මෙහෙම. මෙතන තමයි මේකේ ඔබන්න ඕන එක තියෙන මෙතන මේ. ඔබන්න ඕන තියෙන මෙතන. මේ ඇඟිල්ලෙන් තමයි ඔබන්නේ. ඒතර අපි මේ අත තියා ගන්න ඕනේ මෙතනින්. ඔන්න මේ ඇඟිල්ල මෙතනින් තියා ගන්න ඕනේ. තියලා තමයි තද කරන්නේ. ඔන්න ඔහොම තමයි තද කරන්නේ. ඔන්න විදිනවා. එතන අපි මේ විදින අවස්ථාවේදී අනිවාර්යයෙන් මේක අපේ G කලම්පකින් හයි කරලා දෙනවා. නැත්නම් මේ තහඩු කෑල්ල කැරකෙන නිසා අපි මේකේ තව තැනකින් විද ගන්න ඕනේ. මම පොඩි ආයෙ වැඩක් කරන්න හදන්නේ. තව තැනකින් විද ගන්න නිසා මම මේක ගලව ගන්නවා. ඊළඟට කරන වැඩේ සඳහා අපිට තව තැනකින් විද ගන්න ඕනේ. මම ඒකට අර වගේම ඔන්න right මොන මේක වෙන් කරගන්න මම වෙන වැඩක් කරන්න හදන්නේ. මම කපා ගන්නවා. ඊට පස්සේ මම මෙයාවත් මැදි පොන්චියෙන් මෙහෙම ලකුණු කරගන්නවා. හරි.
මැදි පුංචි ලකුණු කරගත්තා. හරි. ඊට පස්සේ මෙතෙන්ට මම මේක G කලම්පිට තියලා තද කරගත්තා. හරි. ඊට පස්සේ මම ඩ්‍රිල් එකකින් අර සාමාන්‍ය විදියට මේ විදියට මෙතනින් අල්ල ගන්න ඕනේ. මෙතනින් අල්ල ගන්න ඕනේ. අල්ලගෙන විදගත්තා. ඔන්න මම යාවත විදගත්තා. එතකොට මම ඊළඟට ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ සිදුරු විදගත තහඩු දෙකක් අපි ළඟ තියෙනවා නම් ඒ දෙක එකට තියලා රිවර්ට් කරගන්න විදිය. ඒ දෙක එකට තියලා රිවර්ට් කරගන්නේ මෙන්න මේ රිවර්ට් ඇනේ අපි දැන් මේකට මේ දෙකට නම් සම්බන්ධ රිවර්ට් ඇනේ දානවා මෙන්න මේ විදියට. මේ බලන්න රිවර්ට් ඇනේ ඔන්න විදියට දා ගන්නවා. ඊට පස්සේ රිවර්ට් ගන්න එක අරගෙන මෙන්න මේ කූරට දානවා. දාලා අපි රිවර්ට් ගන්න එක මේ විදියට තද කරනවා. ඔන්නම හයියෙන් මේ පැත්තේ තියලා මම හයියෙන් තද කරනවා. ඊට පස්සේ ආයෙමත් අතාරිනවා. අතෑරලා හොඳට ඈත් කරලා ඇතුළට ඔබලා ආයෙමත් ඔන්න තද කරනවා. හරි. රයිට්. ඔය වගේ තද කරද්දි මේ රිවර්ට් එක කැඩලා යනවා. එතකොට රිවර්ට් මේ තහඩු දෙක මේ බලන්න තහඩු දෙක රිවර්ට් වුණා. මේ තහඩු දෙකයි ගැලවෙන්නේ නැහැ. තහඩු දෙක එකිනෙක රිවර්ට් වුණා. එතකොට රිවර්ට් කරන විදිහත් ඔන්න මම කියලා දුන්නා. එතකොට ඔය තියෙන්නේ මෙතන තියෙන ආයුධ ටික ඔක්කොම පාවිච්චි කරන විදිහේ මම මේ කියලා දුන්නේ. ඊට පස්සේ තව විශේෂ දෙයක් තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ තහඩුවේ තියෙන මේ වැඩිපුර තියෙන කොටස් අපේ මේ පීර පාවිච්චි කරලා මෙන්න මේ කුඩා පීර පාවිච්චි කරලා අපි ඒ අදාළ තැන් නිමදුම් කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩිපුර තියෙන තැන් ගෙවලා දාන්න ඕනේ. ඒක අපි අතේ තියන් මෙහෙම කරන්නේ නැහැ. අපි ඒක දඬු වඬුවට හයි කළා තමයි ඒ වැඩේ කරන්නේ. දඬු වඬුවට හයි කරලා හරි. එතන මේ තහඩු කොටස අපේ මේ වැඩ කොටස දඬු වඬුවට හයි කරන්නේ මේ විදිහට. රයිට් දනුවට හයි කරන්න මේ විදිහට ඔන්න හයි කරලා රයිට් ඔන්නම හයි කරලා මේකේ වැඩිපුර තියෙන කෑලි අපිට මේ මෙහෙම පුළුවන් වැඩිපුර මොන හරි කෑලි තියෙනවා අපිට පුළුවන් මෙහෙම ගෙවා දාන්න. එතකොට මේක එක පැත්තකට විතරයි අපි මෙහෙම ඉස්සරහට කරනවා විතරයි. ඉස්සරහට තමයි මේක ගෙවා දාන්නේ. ඔන්නම වැඩිපුර තියෙන කෑලි වැඩිපුර කැපුණා නම් කෑල්ලක් ඒ කෑල්ල මෙහෙම අපිට අවශ්‍ය විදියට මේ වැඩිපුර තියෙනවා නම් අපිට ඔන්නෝම ගෙවලා දාන්න පුළුවන්. එතකොට මේක ගානට අර අපේ අන්තපුර රේඛාවේ ගානට හැදෙනවා. එතකොට අපි මේ පොඩි ප්‍රමාණات චූටි ප්‍රමාණ උනත් මිලිමීටර උනත් අපි ඒවා කපලා එන ගෙවලා අයින් කරගන්න ඕනේ. හරි එහෙනම් ඔන්න අපි මෙතන කතා කරා මේ වැඩ කොටස් ටික ඔක්කොම ඒ කියන්නේ අපේ ළඟ තියෙන ආයුධ වලින් කරන වැඩේ. සියලුම වැඩ ටික. එතකොට මේක කරන විදිහ නෙමෙයි මම කියලා දුන්නේ. මම මේ ආයුධ පාවිච්චි කිරීම ගැන කියලා දුන්නේ. එතකොට ඔයාලට මේ තිරේ පේනවා වගේ සැලැස්මක් තමයි ඔයාලට දෙන්නේ. එතකොට අපි ප්‍රැක්ටිකල් එක්සෑම් එකකට ගියාට පස්සේ දෙන්නේ. එතකොට අපි ඒක තමයි මේ අපිට දෙන තහඩුව මත අඳින්න ඕනේ. ඒ දෙන කොටස තමයි අපි මේ තහඩුව මත අඳින්න ඕනේ. මම මේ ඇඳේ නිකන් අඳින විදිහ තමයි නිකන් උගන්වන්නේ. ඒතර ඔයාලට ওই තිරේ තියෙන එක ඔයාලා ප්‍රැක්ටිකල් එකට ඇවිල්ලා අඳින්න ඕනේ. මම ඒක ඇඳලා පෙන්නුවොත් වැඩක් නැහැනේ. ඒක ඔයා ප්‍රැක්ටිකල්ට ආවට පස්සේ අපි කරන්න ආවට පස්සේ ඒක අඳින්න ඕනේ. ඇඳලා ඒකේ කරන පිළිවෙලක් තියෙනවා මෙහෙම. ඉස්සෙල්ලාම අපි කරන්නේ ඇඳීම හා සලකුණු කිරීම. ඒ කියන්නේ අඳින කටුවෙන් අඳිනවා මැදි පොන්චියෙන් සිළුම් තැන් ලකුණු කරනවා. අඳිනේවා ලකුණු කරන්නේ ඔක්කොම එකපාර කරනවා. ඔයාලා මම කලින් පෙන්නපු ඒ ඩ්‍රෝවින් දෙක ඒ කොටස් දෙකක් නෙදිනේ. මේ දෙකම ඔන්න ඔය විදිහට තමයි අඳින්න ඕනේ. ඒ තියෙන ස්වරූපයට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ අරුද්දේ දෙන සැලැස්ම වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒ වාට දෙන සැලැස්ම ඔයා අඳින්න ඕනේ. අඳිද්දි අඳින කටුව, මැදි පොන්චිය, වාණි අඩිරූල මුළු මට්ටම. ඔන්න ඔය කියන ආයුධ ටික පාවිච්චි කරලා ඔයාට අඳින්න පුළුවන්. මූලික ආයුධ ටික ওই ටික. ඊට පස්සේ ඔයා ඇඳීම සහ සලකුණු කිරීම කළාට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ කැපීම සහ විදීම. ඒතර අපි අදාළ තැන් වලින් තහඩු කපන කතුර පාවිච්චි කරලා කපන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි විදින්න ඕන තැන් අපේ අත්විඳුම් යන්ත්‍රය පාවිච්චි කරලා විදින්න ඕනේ. රයිට්. ඊට පස්සේ තමයි අපි අදාළ මොනවා හරි තව තියෙනවා නම් නමන්න මොනවා හරි තියෙනවා නම් ඒ තැන් නමන්න ඕනේ. මම නමන විදිය මේකේ අන්තිමට දාන්නම් කියලා දෙන්නම්. නමන්න තියෙනවා නම් ඒ තැන් නමන්න ඕනේ. විදලා ඊට පස්සේ කපලා විදලා ඊට පස්සේ තමයි නමන්නේ. නමලා ඉවර වෙලා තමයි අපිට මොනවා හරි එකිනෙක සම්බන්ධ කරන්න තියෙනවා රිවර්ට් කරන්න තියෙනවා. ඒ රිවර්ට් කරන්නේ ඊට පස්සේ.
ඊට පස්සේ අවසානට නිබඳුම් කරනවා. අපේ මේ කුඩා පීරෙන් නිබඳුම් කරනවා. ඔන්න පිළිවෙලායම අහගන්න. ඩග්ගල කියගෙන යන්නම්. ඉස්සෙල්ලාම ඇඳීම සලකුණු කිරීම, ඊට පස්සේ කැපීම විදීම, ඊට පස්සේ නැමීම, ඊට පස්සේ නිමහම් කිරීම. අර වැඩිපුර කැල් තියෙනවා නම් අයින් කිරීම. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන පිළිවෙල. ඒතර මම ඒකේ අර එකක් මම ආයෙ කරලා පෙන්නන්නම්. අපිට කරන්න තියෙන එකක් නැමීම කියන එක කරන විදිය. ඒතර නමන්න යම් කිසි රේඛාවකින් නමන්න තියෙන නම නිකන් මෙහෙම රේඛාවක් ඇඳ ගන්නම්. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා ඒ රේඛාවෙන් නමන්න තියෙනවා නම් අපි නමන්නේ අපිට පුළුවන් ඔයාලට පේන විදිහ මෙතන තියෙනවා දඬුවඬුව. ඒ දඬුවඬුවේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඒ කොටස මතින් තියලා අපිට මෙහෙම අර නමන්න තියෙන දැන් කොහොමද අපි නමන්නේ මේව ගොඩක් දුරට අංශක 90ට මෙන්න මෙහෙම අපේ අර දඬුවඬුවේ අදාළ කොටසකට තියලා මෙන්න මෙහෙම තියලා ඉවරලා අපිට පුළුවන් රබර් මිටියෙන් මේකට තට්ටු කරලා රබර් මිටියෙන් යකඩ මිටියෙන් අපි තට්ටු කරන්නේ නැහැ නමන්නේ නැහැ. ඒතර මේ වැඩ කොටසට හානි වෙනවා. රබර් මිටියෙන් මෙන්න මෙහෙම තට්ටු කරලා අංශ ගණුවෙන්ද ඔන්න ඔහම නමා ගන්න පුළුවන්. හරිද? අපේ රබර් මිටිය පාවිච්චි කරලා මේක නමන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම තියලා අපිට ඊටු ටික මෙහෙම රබර් මිටියෙම තට්ටු කරලා ඊටු ටික අපිට හරියට නමා ගන්න පුළුවන්. ඒ අංශ ගණුව එන විදිහට මෙහෙම තියලා නමා ගන්න පුළුවන්. හරිද? ඔන්න නමන විදිහ. මෙහෙම තමයි නමන ක්‍රමය. එතකොට මෙතන තියලා නමන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අර සාමාන්‍ය විදිහට මේ දඬුවඬුවට මෙහෙම හිර කරලා නමන්නත් පුළුවන්. මෙහෙම තියෙන දඬුවඬුවට හරියටම මේ කට්ට ටිකට අල්ලලා හරි මම තව කොටසක් අල්ලලා නමන්න. මෙන්න මෙහෙම අදාළ නමන්න ඕන තැන මෙහෙම තියලා අපි දඬුවඬුවේ මෙහෙම හිර කරගෙන ඒ අදාළ තැනින් තියාගෙන දඬුවඬුවට හරියටම තියාගෙන ඔන්නෝම දඬුවඬුවේ හිර කරගෙන අදාළ රේඛාව තියෙන්න ඕනේ. හරි මෙහෙම දඬුවඬුවට හිර කරගෙන ඔන්නෝම දඬුවඬුවට හිර කරගෙන ඉවරලා අපිට පුළුවන් ආයෙ රබර් මිටින් මෙහෙම ඔන්නෝම තට්ටු කරලා නමන්න. හරිද? ඔන්නෝම තට්ටු කරලා නමන්න පුළුවන්. ඊට පස්සේ අපි එහෙම අයින් කරගත්තා. අනිවාර්යයෙන්ම මේ නමන රාමයේ වැඩවලදී මේ අපි තහඩුවක් මේකට හිත කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ බොරු හකු තියෙන්න ඕනේ. බොරු හකු කියන මේකේ ලෑලි කෑලි දෙකක් තියෙන්න ඕනේ. නැත්තම් මේ අපේ වැඩ කොටසට හානි වෙන්න පුළුවන්. ඔන්න නමන විදිය. හරි. එතකොට මෙතන කියලා දුන්නේ අපේ ආයුධ භාවිතේ විතරයි. ඒ කියන්නේ අපේ ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය වෙන සියලුම ආයුධ භාවිතය සහ ඒවා නමන විදි, කපන විදි, රිවර්ට් කරන විදි තමයි කියලා දුන්නේ. ඒතර ඔයාලට දැන් තියෙන්නේ ඔයාලට ප්‍රැක්ටිකල් එකට මොනවා හරි දෙන්න, ඒ කියන්නේ අදාළව දෙන ඕනම ඩ්‍රෝවින් එකක්. දෙන්න ලද ඕනම ඩ්‍රෝවින් එකක්. මේක නෙමෙයි. දෙන්න ලද ඕනම ඩ්‍රෝවින් එකක්. ඒ අදාළ ආයුධ උපකරණ පාවිච්චි කරලා ඇඳලා, කපලා, විදලා, නමලා, රිවර්ට් කරලා නිමහම් කරන කොටස තමයි මේ වැඩේදී වෙන්නේ. එහෙනම් ඔයාලා ප්‍රැක්ටිකල්ට එන්න ඇවිල්ලා ඒ අදාළ ඩ්‍රෝවින් එක බලන්න. ඒක බලාගෙන ඔයාලා නමලා කපලා එඩිග කරලා හරියට ප්‍රැක්ටිකල් එක ඉවර කරලා ඔයාලා සම්බන්ධ වෙන්න ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් වලට මම හිතනවා සාර්ථකව ඒවට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් ළමයි හැමෝටම ජය වේවා. අපි තව ප්‍රැක්ටිකල් එකකින් හම්බෙමු.